ආයුබෝවන් ආදරණීය මිතුරු මිතුරියනි, සුපුරුදු ආකාරයෙන් අදත් සත්‍යම සත්‍ය හොල්මන් කතාවක් සමගින් ඔබ හමුවීමටයි මේ සෝදානම. අද අපේ කතාවට තේමා වන මේ සුවිශේෂී ස්ථානය ඉදිරියේදීත් අපි කතා බහ කරන අනෙකුත් කතාවලට සම්බන්ධ ස්ථානයක්. ඒ හින්දා මම ඔබෙන් ඉල්ලා සිටිනවා මෙම ස්ථානය ඔබේ මතකයේ රඳවා ගන්නා ලෙසට. නුවරඑළිය නගරයේ ඉඳලා ඔබ ලෝකාන්තයට යනවා නම් ඒ සඳහා තියෙන ප්‍රධානම මාර්ගය තමයි බ්ලැක්ෆූල් මීපිලිමාන අඹේවැල හරහා යන්න තියෙන පාර. අද කතාවට සම්බන්ධ වෙන්නේ මෙම පාරේ පිහිටි එක්තරා සුවිශේෂී ස්ථානයක්. තවත් ඔබට හරියට විස්තර කරොත් නුවරඑළිය නගරයේ ඉඳලා කිලෝමීටර් 2-3 විතර යනකොට ඔබට හම්බ වෙනවා බ්ලැක්ෆූල් හන්දිය පාලමුකුත් සමගින්. මේ හන්දියෙන් වම් පැත්තට තියෙන පාරේ හරියටම කිලෝමීටර 6ක් විතර යනකොට මට මතක හැටියට කිලෝමීටර් 5 සහ 6 කණු අතර පැරණි නුග ගසක් තිබුණා වංගුවක් එක්කම. මෙන්න මේ ස්ථානයේදී බොහෝ අద్భుත සිදුවීම් අදට සිද්ධ වෙනවා. මගේ පාසල් මිතුරියක් හිටියා චන්ද්‍රා කියලා. අපි එක පන්ති ඉගෙන ගත්තේ. චන්ද්‍රගේ ස්වාමි පුරුෂයා අත්විඳපු සත්‍ය සිදුවීමක් තමයි මේක. මේ කියන්නේ අවුරුදු 16කට විතර කලින් සිදුවෙච්ච සිදුවීමක්. දැන් 2025 අවුරුද්ද. ඔබ හිතලා බලන්න අවුරුදු 16කට කලින්. එතකොට චන්ද්‍රාට පළවෙනි දරුවා ලැබිලා චන්ද්‍රා නැවතිලා හිටියේ එයාගේ ගෙදර කන්දේල කියන ගමේ. එතකොට මේ කියන විදිහේ වෙලාව රාත්‍රී 8-9 වගේ විතර ඇති. චන්ද්‍රාගේ සැමියා තමන්ගේ වාහනේ තමන්ගේ වෑන් රථයේ නුවරඑළිය නගරේ ඉඳලා මේ කන්දේල කියන ගමට එමින් ඉන්න වෙලාව. එදා මීදුම් සහිත දවසක් හින්දා තරමක් හිමීට තමයි වාහනේ පදවගෙන ඇවිල්ලා තියෙන්නේ. කිලෝමීටර් 5 වෙනි කණුව පහු වෙනකොට එක්තරා වංගුවක් තියෙනවා. දැන් ඔබට දැක ගන්නට පුළුවන් එතන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් පිහිටලා තියෙනවා. ඒ වංගුව ගන්නකොටම ඔබට ඈතින් පෙනෙන වංගුව තමයි මේ ස්ථානය. හිමින් සූරුවේ වෑන් එක එම ස්ථානයට කරා ලං වුණා. මේ කියන වංගුව කිට්ටු වෙනකොටම ඉබේටම වගේ වෑන් එක ටිකක් ස්ලෝ වෙනවා. පුදුමයකට වගේ මෙච්චර වෙලා තිබ්බ මීදුම එම ස්ථානයේ නැහැ, පැහැදිලි ගතියක් පේනවා. එතකොට මෙයා දකිනවා සුදු සාරියකට හුරු ඇඳුමක් ඇඳගත්ත කාන්තාවක් මේ කැලෑ ප්‍රදේශයේ දෙපැත්තෙම තිබ්බ කැලේ දකුණු පැත්තේ ඉඳලා වමට පාර මාරු වෙනවා. පාර මාරු වෙච්ච මේ කාන්තාව වම් පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් තවත් කැලේ පැත්තට වෙන්න හිටගෙන මේ සැමියා දිහා බලනවා. මේ මොහොතේ චන්ද්‍රගේ සැමියා පොඩ්ඩක් පිටිපස්ස බලලා නැවත ඉදිරිය බලනකොට මේ කාන්තාව වතුර දහන කවුරුවත් නැති
මේ කැලෑ ප්‍රදේශයේ තනියම හැසිරෙන කාන්තාව කවුද? ගම්මු විවිධාකාර කතා කියනවා. කොහොම වුණත් ඉදිරියේදී අපි තවත් බොහෝ කතා මෙම ස්ථානයට මෙම කාන්තාවට සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් චන්ද්‍රාගේ සැමියා යම් තැති ගැනීමකට ලක් වෙනවා. කවුරු වුණත් ඒ අවස්ථාවේ අත්දැකීමට මුහුණ දුන්නා නම් ඒ තැති ගන්න ඇති වෙනවා. අදටත් එවැනි බොහෝ සිදුවීම් එතන සිදු වෙනවා.